Hey guys, ඉතින් කොහොමද වෙනදා වගේම අදත් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා Accomonster YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තින්නේ මං ගවින්නේ Yellow Centrum ෆොන් එකට දාගන්න වීඩියෝ එකක්. අපි එහෙනම් වැඩි කතා බහක් නැතුව යම් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක තෝල් දාලා තියාගන්න. එතකොට මම දාන අලුත්ම වීඩියෝ වල ගාවටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකත් එක්ක set වෙමු. යාළුවනේ ඔයාලට මතක ඇති මේ පොන්ඩ් එක මේක අර මං ඔස් කළා ඉඳලා අස් කරේ මේ පොන්ඩ් එකේ තමයි මං ඒකට දෙලක් මහගත්තා. මම පොඩ්ඩක් වතුර එකක් දාලා පොඩ්ඩක් සීසන් වෙන්නේ දාලා තිබ්බේ මේක. කොට්ටම් කොළ වගේක් එහෙ වැටලා තියෙනවා. ඒව නම් අවුලක් නැහැ. ඒවා ඔය තිබ්බෙන් ඩ්‍රිෆ්ට් ෆුඩ් වගේක් තියෙනවා. ඒවත් නිකන් ගේ පාවෙනවා. වැලිස්නිය බ්‍රන්ච් එකක් තියෙනවා. ඒක එහෙම තියෙනවා. මේව තමයි ටැංක් එක තියෙන්නේ. වතුර නම් අවුලන්නේ දැන් දවස් දෙකකට තුනකට විතර කලින් තමයි මම මේක පුරව ගත්තේ. අපි මාළුවා ගත්තත් එහෙම මෙන්න ඉන්න මාළුවා මම පැක් කරන් ආවා. ඉන්නවලට පැහැදිලි නෑ. මම ඉන්න මාළුවා අපි මෙයාව ඇක්ටිමේට් වෙන්න මේකට දාගමු. Yellow Centrum ගැන කතා කරොත් යන්නේ මෙයාලා ඔයාලා දන්නවා පයින් මාළු జాතියක්. ඒකින් හින්දා අනිවාර්යෙන් උඩ වහ ගන්න ඕනේ. එතකොට මම මේකට දැම්මේ ඇයි කියලා කතා කරොත් යන්නේ මෙයාලට සෝලාර් කලර් බූස්ටර් ලයිට් එකක් හරි ඉරව්ව හරි හොඳට තියෙනවා නම් මෙයාලගේ කලර්ස් එහෙම හොඳට හැදිලා එනවා. කහ පාට එහෙම කහ පාට ගතිය හොඳට හැදිලා එනවා. ඒකින් හින්දා තමයි මම ගොඩක්ම මේකට දාගන්න හේතු උනේ. අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න ඕනේ පොන්ඩ් එකකට දානවා නම් හොඳට වහන්න ඕනේ. මම ඒකමයි මේකට නෙට් එකකුත් මහගත්තේ නැත්තම් දැන් ඒක තියලා ඒක හතර පැත්තට ගල් තියාගන්නත් ඕනේ. නැත්තම් මෙයාලව මේ පයින්න බලනවා ෂුවර් නෑ මෙයා ආයේ දැන් යාළුවනේ විනාඩි 5ක් විතර ගියා. අපි මේකේ රබර් බෑන්ඩ් එක ලිහලා ඒතුළු වතුර ටිකක් පුරව ගමු. වාහන සද්ද එනවා යාළුවනේ පොඩ්ඩක් ඒක නම් ගන්න එපා. අපි මේ ටැංකිය වතුර ටිකකුත් මේකට දාගත්තා. මාළුවා ගියා. ඔයාලට පෙන්නුවා මෙන් ඉන්න ඩැල්ලගේ. මෙතන අස්සට ගියා. අපි බලමු එළියට එයිද කියලා. මම දාපු රබර් බෑන්ඩ් ඊට මේකට වැටෙනවා. මාළුවා එළියට ගන්න බලමු අපි. පේන්නේ නම් ඉන්නේ යාළුවනේ.
වැලිස්නේරිය බංචි අයින් කරගමු. ඊටික රතුර දාලා දාගෙන මේ ඉන්නේ වල්පෙනද හොඳට පීන්ලා කරලා ඉන්න යාළුවනේ. මේකේ වතුර ලෙවල් එක පොඩ්ඩක් ඒ තමයි අඩු කරගන්නත් ඕනේ යාළුවනේ. මේක දැන් මේක වැස්සොත් එහෙම වතුර වැඩි වුණොත් මේක යාට පයින්න බලන්න තවත් හෙල්ප් එකක් වෙන හින්දා වතුර ටිකක් පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ මේකේ. මෙතන තමයි ඉන්නේ මාළුවා. වාහනය යනවා යාළුවනේ පොඩ්ඩක් ළඟින්ම මේ මෙතන තමයි පාර තියෙන්නේ. ඒකත් එක්ක වාහනයක් සද්ද හොඳට ඇහෙනවා. මේවා ගැන කතා කරොත් එහෙම යාළුවනේ මෙතන තියෙන්නේ මගේ ඉස්සර ෆයිටර්ස් ලා මම බ්‍රීඩ් කරා. එතන ගහපු ටැංකිය වගේක් තියෙන්නේ. එතන පොඩ්ඩක් මේ මෙතන තිබ්බ ටැංකිය වගේක් තිබ්ලා ඒ ටික කැඩුවා. ඊට පස්සේ මේ මෙතන ටැංකි 3ක් ඉතුරු කරගත්තා. මෙතන ටැංකි 4ක් තියෙනවා තව. අපි දැන් මේක මගේ මාල් ටැංකි ටික තියෙන්නේ ඉස්සරහා වැරන්ඩාවේ. වීදුරු ටැංකි ටික අපි මෙතන පොඩ්ඩක් හදාගෙන ඒ ටැංකි වටේට දැලක් ගහගෙන වීදුරු ටැංකි ටිකත් මෙතනට ගෙනත් දාගන්න ඕනේ අපි. එතන වැඩෙත් ඉස්සරහට වෙනවා. මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම මේ මෙතන තමයි මේ පොන්ඩ් එකක් තියෙන්නේ. ලින්ද තියෙනවා එහා පැත්තේ. තමයි තියෙන්නේ. මාළුවා උඩට ඇවිල්ලා ඉන්නවා පේන්නේ. දැන් මෙයාට කොහොමවත් අද කන්න දෙන්නේ නැහැ මම. හෙට අනිද්දාදී හැර වගේ තමයි කන්න දෙන්නේ. අපි තව සති 2-3කින් වගේ අප්ඩේට් වීඩියෝ එකකින් මෙයාගේ සෙට් වෙමු. අල්පින ලස්සන ඉන්න මේක මෙයාට හොඳට ඉඩ තියෙනවා මේකේ. මේකේ ටැංක් සයිස් එක ගත්තොත් එහෙම අඩි 3.5ක් දිගයි. අඩි 2ක් පළලයි ටැංක් එක. මට බය මේ මෙතන සිදුරෙන් උතුරට යයිද කියලා වතුර අයින් කරන එකෙන්. එන්නයි මොනවා හරි දා ගන්න ඕනේ. මගේ මාකින් එහෙම හොඳට පේන්න ගන්නවා මේ ඉරව්ව වැටෙන්න හැදුවාම. යන් යාළුවනේ අදට වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්. ඉස්සෙල්ලා අපි මේක පොඩ්ඩක් මේක වහගමු. මේක දාලා අපි මේකට දාගමු.
රංජු මැදින් තමයි මන් තියාගත්තේ. පොඩ්ඩක් විසුණා. මෙතන තමයි මාළුවා ඉන්නේ ඔයාලට පේන ඇති. අපි ආයෙ එළියට ගමුද? ඉන්නම් මාළුවා. අපි එහෙනම් ටැංකිය වහගමු. මේකෙන් තමයි වහගන්නේ. මෙහෙම දියලා මේකේ 4 කොණ්ඩ ගඩොල් 4ක්වත් තියාගන්න ඕනේ. ගඩොල් කැලි 4ක්වත් තියාගන්න ඕනේ යාළුවනේ. මේ යාළුවනේ නැත්තම් මේක බැරි වෙලාවක්වත් ගන්නොත් එහෙම නෑ. යන්න පුළුවන්. මේක තියාගන්න. ඉතින් මේක තියාගන්නවා. දැන් හරි. එහෙනම් ඉතින් හරි guys, එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. වෙනද වගේ ඔයාලට අලුත් වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙන්න. අදට ගිහින් එන්නම් මේ ඇක්වා මොන්ස්ටර්.